තෙරුවන් සරණ යාළුවනේ. මට තවත් චූටි මතක් කිරීමක් කරන්න තිබුණා. මේ ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ ගේන්නේ. මේ උතුම් සිරිපා අඩවියේ මම මේ ඉන්නේ. ඔයාලත් මේ උතුම් සිරිපා අඩවියේ උතුම් සිරිපාද වන්දනාව යනකොට සහ ගිහින් එනකොට මේ පිම්බීමට උතුම් කොට සලකන්න. මොකද උතුම් අපගේ ශාන්තිනායක තිලෝගුරු අමමෑණී බුදු පියාණන් වහන්සේ මේ උතුම් ශ්‍රීපාද කඳු මුදුනට වැඩම කළා. උතුම් ශ්‍රීපාද පත්මය ශ්‍රීපාද ලාංඡනය පිහිටෙව්වා. අපි ඉතින් යන්නේ ඒ උතුම් සිරිපා වැඳ ගන්න. පින්වත් හැමෝටම උතුම් ශ්‍රීපාද පත්මය වන්දනාමාන කරගන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ශ්‍රීපාදයේ වන්දනාමාන කරලා සදහැ සිතින් උතුම් බුදු පියාණන් වහන්සේට ගරු කරන බැතිමතෙක් විදිහට අපි කරන්න ඕනි මේ ලස්සන අලංකාර පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. බලන්න මේ පරිසරයේ තියෙන මිහිරියාව හරිම ලස්සනයි. සිත සෑහෙන නිවෙනවා මේ ලස්සන අලංකාර පරිසරය දකිද්දී. ඉතින් සබහාදාම හරි අපූර්ව ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. ඉතින් මේ ලෝකේ කොච්චර කෘතිම නිර්මාණක තිබුණට මේ වගේ සබහාදාම විසින් කරන නිර්මාණයක් කවදාවත් කිසිම කෙනෙකුට හදන්න බෑ. සබහාදාම කියන නිර්මාණය හදන්න කිසිම ජගතෙක් නෑ කියලා ඔබ කවුරුත් දන්නවනේ. ඔයාලා අපි කවුරුත් දන්නවා. ඒ නිසා මගේ රත්තරන් යාළුවන්ට මම කියන්නේ මේ මාර්ගයේ දෙපස තියෙනවා ලස්සන මේ ගස්වැල්, මේ ලස්සන තුරුලතා තියෙනවා හරිම ලස්සනයි. ඒ වගේම මේ විශාල ගල් පර්වත තියෙනවා. ලොකු ගල් පර්වත තියෙනවා. බලන්න. ඒවත් මේ සබහාදාමේ ලස්සන තැන්. ඉතින් ඊවේ උමනා ලස්සන සබහාදාම විසින් දීලා තියෙද්දී මොකටද මෙන්න මේ වගේ වැඩ කරන්නේ මේ? මන් දන්නේ කවුරු ඇඳපු එකක්ද කවුරු කොටපු එකක්ද කියලා. කිසිම අවශ්‍යතාවයක් නැහැ යාළුවනේ මෙන්න මේ වගේ වැඩ කරන්න. ඔයගොල්ලෝ බාගද මේක කරන්නේ ආසාවට මේ ඇවිල්ලා ගියා මෙහෙමයි කියලා වෙන්න මතක් වෙන්න ති ආයේදී. ඒ වුණාට එහෙම කරන එක හරි නෑ යාළුවනේ. ආයේ ගියා මෙහෙම ආවා කියලා මෙහෙම සමරුම් පළක කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද අපේ හදවතින් උතුම් බුදු පියාණන් වහන්සේගේ සිරිපා වැන්දර පස්සේ කවදාවත් ඒක අමතක කරන්න බෑ පින්වතුනි. යාළුවනි. ඉතින් ඒ නිසා මම කියන්නේ මෙන්න මේ වගේ වැඩ කරන්න එපා. ඉතින් මේ ලස්සන සබහාදාමේ තියෙන ලස්සන නැතු යනවා බලන්න කොච්චර කැතද කියලා. එහෙම එක එක ගල්වල එක එක නම් කෙටුවා නේද? එහෙම කරන්න එපා. මේ ලස්සන සබහාදාමේ මේ ලස්සන පරිසරයේ සබහාදාම විසින් ඒ ලස්සන නිර්මාණ කරලා තිනවා. අපිට මේ ගල්වල ඇවිල්ලා එක එක ඒවා කුරුල්ල යන්න, කුරුටු අඬු ගන්න ඕනේ. ඉතින් බාන්නකෝ මේ හරි කැත. අර සබහාදාමේ ලස්සන විදිය, ඒ ලස්සන ඒක නැති වෙනවනේ කුරුටු ගාලා මේව කරන්න ගියා. මේව කරන්න එපා කියලා තමයි කියන්නේ. තාමත්ම ආදරෙන් කියන්නේ. මෙච්චර කාලෙ ඉතින් දුරදිග නොබලා එහෙම දේවල් කරා නම් මින් ඉදිරියට එවන් දේ කරන්න එපා. මොකද මේ ලස්සන පරිසරය අපිට ලැබිලා තියෙන්නේ අපි පෙර පින් කරපු නිසා. මේ වගේ ලස්සන පරිසරයක් ලැබෙන්නේ. ඒ නිසා උතුම් බුදු පියාණන් වහන්සේගේ සිරිපා සටහන් ලැබූ මේ උතුම් ශ්‍රීපාදය අපි මේ අඩවිය අපි ආරක්ෂා කරන්න ඕනේ. පින්වත් ශ්‍රී ශ්‍රමණ සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රී ලංකාවට වැඩම කළා. ඒ වගේම ඒ ශ්‍රීපාද ලාංඡනය පිහිටෙව්වා. ඉතින් මේ එච්චර උතුම් ස්ථානයක්, මේ පරිසරයක් අපි මොකටද විනාශ කරන්නේ? ඒ ස්ථාන විනාශ කරන්න එපා යාළුවනේ. මට උමනා වුණේ ඒක කියන්න. සබහාදාම විසින් අපූර්ව නිර්මාණයක් කරලා තියෙනවා. අපිට ඒකට තව කැටයන් දාන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනි මිනිස්සු මේ විදිහට මේ සබහාදාම රැක ගන්න. ඉතින් යාළුවනේ
මං කාගේවත් හිත් බිඳන්න හිත් රිදවන්න කියන්න ගත්ත දෙයක් නෙමෙයි. මං ගොඩාක් පරිසරයට මේ සබහාදහමට ආදරේ. මගේ ජීවිතේ සබහාදහම කියලා මං හිතා ඉන්නේ. ඒ නිසා හැමෝටම තෙරුවන් සරණයි. බලන්නකෝ තුම් සිරිපාද මළුව පේන හැටි. ඉතින් මේ ලස්සන පරිසරේ රැක ගැනීම අපි කාගේත් වගකීම. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.